වසර ගානක අත්දැකීම් එක ශේෂ්ත්‍රයේ ජනප්‍රිය නමක්. අත්දැකීම් ගොඩක් එක බිහි කරපු ජනප්‍රියම සන්නාමයක්. ඔයත් හොයන්නේ ෂුවයකටම ගෝල්ඩන් රිට්‍රීවර් පපි කෙනෙක් නම් අද පෙන්වන්න යන්නේ නමට නොදැවෙනි ලංකාවේ ගෝල්ඩන් රිට්‍රීවර් චැම්පියන් සුවබෝයිගේ අලුත්ම පැටව මුරය. රයිට් හැමදෙනාම සුබ දවසක්. ඔන්න රොමා කිව්ව විදියටම අද දවසේ ඉඳවිල්ල ඉන්නේ හැමදෙනාම ආදරය කරන හැමදෙනාම දන්න කියන චරිතයක් කතා කරන්න. විශේෂ හේතුවක් තියෙනවා. මම ඔයාලට ඉන්ට්‍රෝ එකෙත් කිව්වා ලංකාවේ මේ වෙනකොට මේ ඩොග් ඉන්ඩස්ට්‍රි එකට තිල්න වෙලා ඉන්න හොඳම ගෝල්ඩන් රිට්‍රීවර් පැටව මුරය තමයි පෙන්වන්න යන්නේ. ඉතින් හැමදෙනාම දන්න කෙනෙක් ඉන්නවා. දන්න කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. අපේ චමල් අයිබන්. කවි අයිබන්. රයිට් ඔන්න චමල් ලංකාවේ හැමදෙනාම දන්න අපේ ප්‍රොෆෙෂනල් ඩොග් ට්‍රේනර්. ඉතින් ඒ වගේම තමයි ලක්9 කෙනෙල් එකේ හිමිකරු. ඒ වගේම තමයි චමල් ගතේ ඉන්නේ මුළු ලංකාවම වෙනකොට කතා කරන ස්ථායික. ඒ තමයි ෂුව. ඉන්දියාවේ ඉඳන් ලංකාවට ආපු ෂුව බොයි. ෂුවගේ ෂුව තාත්තා වුණු චමල්ගේ ගෙදරම ඉන්න ෆීමේල් කෙනෙක් අම්මා වුණු ලස්සන පැටව මුරයක් ඉන්න ඕගලන්ට පෙන්නන්න. ඒක ගැන තමයි කතා කරන්න යන්නේ. චමල් මට කියන්නකෝ දැන් කවි ගතේ පපීස්ලා දෙන්නෙක් ඉන්නවා. දැන් මේ ලිටර් එකට කොච්චර වයස වෙනවද කොහොමද පපීස්ලා ගෑනු පිරිමි කියන්නේ අපි කියමුකෝ මේ පපීස්ලා කොහොමද වෙන්නේ? ෆීමේල් මේල් මේකේ ඇවිල්ලා ෆීමේල්ලා 4ක් ඉන්නවා මේල්ලා 4ක් ඉන්නවා. දැන් මේගොල්ලන්ට දවස් 35ක් වෙනවා ලිටර් එකට. රයිට් ඔන්න අපි ඔයගලන්ට කිව්වා ලංකාවේ මේ වෙනකොට මේල් ලිටර් එක තමයි බෙස්ම කම්බිනේෂන් එක වෙන්නේ. මම නැත්නම් බෙස්ම පපි ලිටර් එක වෙන්නේ කියලා ගෝල්ඩන් රිට්‍රීවර්. ඉතින් චමල් මට කියන්නකෝ දැන් අපි කිව්වට වැඩක් නැහැ නේ. මං කිව්වට වැඩක් නැහැ. ඒක වාල් කටින් කියන්න ඕනේ. කොහොමද මේ කම්බිනේෂන් එක මෙච්චර හොඳ වෙන්නේ? මේ ලිටර් එකේ සුවිශේෂත්වය තමයි රොමා මේකේ අම්මයි තාත්තයි දෙන්නම KSL ෂෝ වින් කරලා තියෙන්නේ ඇවිල්ලා. තාත්තා ඇවිල්ලා ශ්‍රී ලංකන් චැම්පියන්. අම්මත් ඇවිල්ලා KSL ෂෝ වින් කරලා තියෙන රසක් ඇවිල්ලා. ඊට අමතරව මේගොල්ලෝ ගත්තම KSL FCA ෆුල් පෙඩිග්‍රී එකක් තියෙන්නේ. ඒකත් එක්ක මේගොල්ලෝම KSL ෂෝස් මේ පැටවුම්වත් මේ ඕගොල්ලන්ට අපිට ගන්න කෙනෙකුට දාන්න කරන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම රොමා මේක මෙයා ඇවිල්ලා අපි ඉන්දියාවෙන් තමයි ආනයනය කරන්නේ. ඒ වුණාට මෙයාගේ යන්නේ ඇවිල්ලා කැනේඩියන් බ්ලඩ් ලයින් එක. ඊට පස්සේ මෙයාගේ අපේ ලිටර් එකේ පැටව ගත්තොත් එහෙම ඇවිල්ලා මේ ඒගොල්ලෝගේ අම්මා ගත්තම මේ කවුරුත් දන්න සන්ෂයින් කියන බල්ලගේ මේ මිනිබිරියක් තමයි ඇවිල්ලා. එයා තායිලන්ඩ් වලින් ඉම්පෝට් කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ළඟම යන හොඳ බ්ලඩ් කම්බිනේෂන් එකක් සහිත මේ ලිටර් එක. ඉතින් හොඳ টপ ක්වොලිටි පැටව ටිකක් ඕගොල්ලන්ට ඉස්සරහට ෂෝරින් වලදී හැම බලාගන්න පුළුවන්කම චමල් පැටව කී දෙනෙක් ඉන්නවා කිව්වේ? පැටව ඉන්නවා ඇවිල්ලා මේල් 4යි ෆීමේල් 4යි. ෆීමේල් 4යි මේල් 4යි 8 දෙනෙක් ඔක්කොම ඉන්නවා. ඉතින් ලංකාවේ ගෝල්ඩන් රිට්‍රීවර් කියන මේ බ්‍රීඩ් එකට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් හොඳම කම්බිනේෂන් එක පැටියෙක් හදාගන්න අවශ්‍ය නම් ඔන්න අපි ස්ක්‍රීන් එකේ නම්බර්ස් දානවා. දැම්ම කතා කරලා ඔයාගේ පපි වෙන් කරගන්න. චමල් මට තව දෙයක් අහන්න තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි වචනට කියනවනේ මගේ ළඟ ඉන්න සදා චැම්පියන්. අපි දැන් ගොඩක් වෙලාවට අහලා දිනවා මෙයා චැම්පියන් ගොඩක් දෙනෙක් කියනවා. හැබැයි මේ චැම්පියන් කියලා ඒ කියන්නේ මේක ඔප්පු කරන්න මොනවද තියෙන සාධක? දැන් අපේ පෙඩිග්‍රීස් ගත්තොත් එහෙම මේ දැන් අපි චැම්පියන් කියලා කියනවානේ. ඒක චැම්පියන් කියලා ප්‍රූව් කරන්න පුළුවන් හොඳම සාක්ෂිය තමයි ඒගොල්ලොන්ගේ පෙඩිග්‍රී එකේ තාත්තගේ නමට ඉස්සරහින් SLCH කියන එක ඉන්ක්ලූඩ් වෙනවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව තව දෙයක් තමයි ඇවිල්ලා මෙයා KSL FCI ඉන්ටර්නැෂනල් ෂෝ එක වින් කරලා තියෙන්නේ හොඳම සුනකයා විදිහට. ඉතින් ඒකේ සර්ටිෆිකට් එක මගේ අතේ තියෙනවා මේ වෙලාවේ. කාට හරි ඕන නම් FCI වෙබ්සයිට් එකට ගිහිල්ලා වුණත් මේක බලන්න පුළුවන් ඇවිල්ලා. මේ වගේ සර්ටිෆිකට් එකක් ඉෂුව වෙන්නේ ඒ වගේ බ්‍රීඩ් එකේ හොඳම සතෙකුට තමයි අන්තර්ජාතික සුනවර මේ විනිසුරුවරක යටතේ ඇවිල්ලා. රයිට් චමල් දැන් හැමදෙනාම බලන කෙනා තමයි ෂුව බෝයි කියලා කියන්නේ. ලංකාවේ මේ වෙනකොට බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන හැමදෙනාම ආදරය කරන චරිතයක් බවට මේ වෙනකොට මේ ගෝල්ඩන් රිට්‍රීවර් කියන බ්‍රීඩ් එකේ ෂුව පත්වලා තියෙනවා. ඒක දැන් වෙලා ඉවරයි. දැන් හැමදෙනාම කතා කරනවා සහ ගොඩක් ෆීමේල් ඕනර්ස්ලා මේ වෙනකොට මම හිතන්නේ ඉල්ලුම ඇති ෂුවගෙන් පැටව මුරයක් ගන්න බලාපොරොත්තු වෙන ඇති. චමල් මට කියනවා දැන් ෂුව ගැන ගත්තොත් එහෙම මම හිතන්නේ පහුගිය තරඟාවලි කීපයක් ජයග්‍රහණය කරපු සුනකෙක් තමයි මේ ඉන්නේ. මට කියන්නකෝ ෂුව මොනවද මේ වෙනකොට සහභාගී වෙලා තියෙන තරඟ සහ ලංකාවේ ඇතුලේ මොනවද ජයග්‍රහණය කළ තියෙන ටයිටල්ස්? ඇත්තරම මෙයා KSL එකෙන් තිබ්බ අන්තිමට දෙසැම්බර් මාසේ තිබ්බ ෂෝස් දෙකටම සහභාගී වුණා. ඒ කියන්නේ 24. ඔව් 2024 අවසානයේ දෙසැම්බර් තිබ්බ. ඒකෙදී මෙතන පේනවා ඇති එයා වින් කරලා තිබ්බ ටයිටල්ස් ටික. ඒකෙදී FCI ඉන්ටර්නැෂනල් ෂෝ එකේදී බෙස්ට් ඔෆ් බ්‍රීඩ් ඒ කියන්නේ හොඳම ගෝල්ඩන් රිට්‍රීවර් සුනකයාට හිමි ප්ලේස් එක ලබා ගත්තා. ඊට අමතරව බෙස්ට් ඉන් ගෲප් රිසර්ව් බෙස්ට් ඉන් ගෲප් එක ලබා ගත්තා. ඊට පස්සේ නැෂනල් ෂෝ එකෙත් ඇවිල්ලා එයා ඒ විදිහටම
හොඳම සුනකයා විදිහට ෂෝ එක වින් කරා. වින් කළා තියෙන්නේ. රයිට් පේනවනේ. ඉතින් ෂුවර් බෝයි කියලා කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට ඔන්න ඩොග් ෂෝස් වලදී දකින්න පුළුවන් වුණ කෙනෙක්. ඒ වගේම තමයි ඩොග් ෂෝ කම්ප්ලීට් කරපු චැම්පියන් කෙනෙක්. හරියටම චැම්පියන් කෙනෙක් කියලා බලන්න පුළුවන් ක්‍රමයක්. ඔන්න චමල් කිව්වා විශේෂයෙන් අපි කියන FCI කියන වෙබ්සයිට් එකට ගියා නම් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට ෂුවර් බෝයි දිනපු සර්ටිෆිකේට් එක බලන්න. ඒ වගේම තමයි ෂුවර් බෝයිගේ පපි කෙනෙක් ගන්නවා නම් ඉන් ඉස්සරහට ඕනම කෙනෙකුට ෂුවර් බෝයිගේ පපි කෙනෙක් ගන්න ආසාවක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ පෙඩිග්‍රී එකේ පැටවුන්ගේ පෙඩිග්‍රී එකේ පියා කියන නමට ඉස්සරහින් SLCH සඳහන් වෙලා තියෙනවා. රයිට් චමල් දැන් මම දන්න විදිහට ඔයාගාව බ්‍රීඩ්ස් කීපයක්ම ඉන්නවනේ. බ්‍රීඩ්ස් කීපයක් ඉන්නවා. යතරින් මම හිතන්නේ ගෝල්ඩන් රිට්‍රීවර් කියන ඔයාගේ විශේෂ බ්‍රීඩ් එකක්. එතකොට දැන් සාමාන්‍යයෙන් ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් දැන් අපි දැන් දන්නවා ලංකාවට විවිධ රටවලින් සත්තු ආයනනය කරනවා. එතකොට ඔයා ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් ආනයනය කරන්න හේතුනේ ඇයි? ඇත්තරම මේ ශේත්‍රයේ දැක්ක අඩුපාඩුවක් තමයි ඇවිල්ලා අලුත් බ්ලඩ් ලයින්ස් වල සත්තු මේ බ්‍රීඩ් එකේ සෑහෙන අඩුයි. එතකොට මට ඕන කරා ඇවිල්ලා විශේෂයෙන් කියන්නේ අපෙන් ගිය කලින් ඒගාර් අපේ චැම්පියන් ඉන්නවා. එයාගෙන් ගිය පපීස්ලා ඉන්නවා. ඒගොල්ලොන්ට ක්‍රොසින් එකක් ලබා දෙන්න. මේකේ බ්ලඩ් ලයින්ස් කඩලා ඉදිරි ජෙනරේෂන් එක හරි ජෙනරේෂන් එකක් විදිහට ගෙනියන්න කරන උදව්වක් විදිහට සහ මගේ ආසාවක් තිබ්බා. ඇත්තරම මේ සතෙක් ඉම්පෝර්ට් කරන්න ඇවිල්ලා ක්වොලිටි. ඉතින් ඒක පදනම් කරගෙන තමයි අපි මෙයාව ඉම්පෝර්ට් කරේ. ඊට අමතරවම අපි මෙයාව ගෙන්නන එක ගැන සඳහන් කළොත් එහෙම මෙයාව අපි ඉන්දියාවෙන් තමයි ගෙන්නන්නේ. ඒකට හේතුව ඇත්තරම මෙහි දේශගුණයට ඔරොත්තු දෙන හොඳ දේශගුණයක් තියෙන රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඒ හින්දා තමයි අපි ඉන්දියාවෙන් ආනයනය කරන්නේ. නමුත් මෙයාගේ තාත්තා ඇවිල්ලා කැනේඩියන් මේ ප්‍රසිද්ධ කැනල් එකක් තියෙනවා ඇවිල්ලා කොලික් හින්ස් කැනල් එක. ඒකෙන් තමයි මේ ඉන්දියාවට මෙයාගේ තාත්තා ඉම්පෝර්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේ තාත්තා ඉන්දියාවේ චැම්පියන් වෙලා තියෙනවා, කැනේඩියන් චැම්පියන් වෙලා තියෙනවා. දැන් පුතත් ඇවිල්ලා ශ්‍රී ලංකන් චැම්පියන් වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙයා චැම්පියන් පරම්පරාවක්. තනිකරම චැම්පියන් පරම්පරාවක් ඇවිල්ලා. ඉතින් මේ ඇත්තරම දැන් මෙයා ඇවිල්ලා ඇමරිකන් ටයිප් එකේ මේ ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් ඇවිල්ලා මෙයාගේ සම්පූර්ණ ෆීචර්ස් ඇවිල්ලා ඇමරිකන් ටයිප් එකටම 100% ගිහිල්ලා තියෙනවා. චමල් දැන් ෂුවර් බෝයි ලංකාවට එලා කොච්චර වෙනවද? මාස 6ක් වෙනවා ලංකාවට. මාස 6ක් වෙනවා. මේ මාස 6 ඇතුළත අපිට වැඩි ෂුවර්ගේ පැටව දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මම හිතන්නේ ලංකාවේ සෑහෙන කලාතුරකින් තමයි ලිට එකක් මේ එළියට එන තත්ත්වයක් උදා වුණේ. මොකද ඒකට හේතුව සහ වැඩි දැන් අපි දකිනවා දැන් ලංකාවට සුනකේ කානායනය කරොත් එimhe ලොකු පබ්ලිසිටි එකක් දෙනවා. ස්ටඩ් ටිකක් වැඩිපුර ඉක්මනින් ගෙන්න ගන්න බලනවා. ගොඩක් දෙනෙක් එහෙම කරනවානේ. හැබැයි වා එහෙම කරේ නැහැ. මොකක්ද ඒකට හේතුව? මෙහෙමයි. දැන් ඇත්තටම මට මුලින්ම ඕන කරා මගේම දෙයක් කරලා ඒකේ ක්වොලිටි එක මෙයාගේ ඉස්සරහට පෙන්වන්න ඇවිල්ලා. ඒක තමයි ප්‍රධානම හේතුව. අපේ එකම එක ලිටර් එකක් අපි ඉස්සරහ කලින් ගියා ඇවිල්ලා. ඊට අමතරව මේ දෙවනියට ආපු හොඳම ලිටර් එක තමයි මේක ලංකාවේ. මට ඕන උනේ ඒ කියන්නේ අපෙන් එළියට යන හොඳම දෙයක් මුලින්ම අපේ කෙනා හරහා එළියට දෙන්න තමයි ඕන කරේ. චමල් දැන් මේ වීඩියෝ එක බලන කෙනෙකුට දැන් මගේ අතේ ඉන්න ඒ වගේමයි කවිගේ අතේ ඉන්න මේ පපී මුරේ වෙන තමයි පැටව මුරේ පැටියෙක් ගන්න ආසාවක් ඇති වුණොත් ඒගොල්ලන්ට පුළුවන් ඔයාලට කෝල් එකක් දෙන්න. එහෙම දැන් පපී කෙනෙක් ගන්න කෙනෙකුට විශේෂයෙන් මොනවද ලැබෙන්නේ? එයාට ඇවිල්ලා අපිට දෙන්න පුළුවන් හැම වරප්‍රසාදයක්ම අපි ඒගොල්ලොන්ට ලබා දෙනවා. ඇවිල්ලා මොකද ඒ කියන්නේ අපි ශාස්ත්‍රයේ ගොඩක් අත්දැකීම් තියෙන කැනල් එකක් කරන කට්ටියක් විදිහට අපි මේවගොල්ලොන්ගේ කියන්නේ සියලුම දේවල් අංග සම්පූර්ණයි. මුලින්ම කිව්වොත් එහෙම ඒගොල්ලොන්ගේ කියන්නේ පෙඩිග්‍රී එක අපි හදලා තියෙන්නේ කස්ටමර් ගන්න වෙලාවටම මේ පෙඩිග්‍රී එක අපි දෙනවා. ඊට අමතරව මේගොල්ලන්ට වැක්සින් දීලා තියෙනවා. ඊට පස්සේ පණු බෙහෙත් දීලා තියෙනවා. ඉතින් ඒ තව පෝෂණය ගත්තොත් එහෙම ලංකාවේ දෙන්න පුළුවන් හොඳම ඩොග් ෆුඩ් එකක් දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපි ට්‍රේනින් කරගැනීමේ පහසුකම් සලසා දෙනවා. ඒ විශේෂ වරප්‍රසාද. ඔව් අනිවාර්යයෙන්. ඊට අමතරව මේගොල්ලන්ට අවශ්‍ය විටමින් දේවල් උනත් අපි අපේ ගන්න කස්ටමර්ට උදව්වක් විදිහට අපිට සප්ලයි කරලා දීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ෆුල් පැකේජ් එක. අනිවාර්යයෙන්. රයිට් ඔන්න මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කෙනෙක්ට පපී කෙනෙක් එක්ක ෆුල් පැකේජ් එකක් ගන්න පුළුවන්කම තියෙනවා චමල්ගෙන්. අපි contact numbers දානවා චමල්ට කතා කරලා කැනල් එක විසිට් කරන්න වාද්දුවේ පොතුපිටියේ තමයි ලොකේෂන් එක තියෙන්නේ. ඇවිල්ලා අම්මත් බලන්න පුළුවන් තාත්තත් බලන්න පුළුවන් දෙන්නම එකම ගෙදර ඉන්නේ. පපීලා බලලා ඔයාලට කැමති කෙනා තෝරගන්න පුළුවන්. ඔයාගේ පර්පස් එක ෂෝ කරන එක නම් ඔයාගේ පර්පස් එක වෙන්නේ බ්‍රීඩින් කරන්න නම් එහෙම නැත්නම් පෙට් පර්පස් නම් තියෙන්නේ. ඒ ඕන පර්පස් එකට ඕන සපෝට් එක ගන්න පුළුවන් චමල්ගෙන්. ඒ කිව්වා වගේම හැමදේම නියුට්‍රිෂන් පැත්තේ ඉඳලා ට්‍රේනින් පැත්තේ ඉඳලා ඒ ඕන කරන හැමදේම දීලා ඩොග් ෂෝ එකකට ඉදිරිපත් කිරීම දක්වා වෙන කාරණා සියල්ලකටම එකම තැනකින් සපෝට්
සපෝට් එක අරගෙන ලස්සන පපී කෙනෙක් ඔයාලට හදාගන්න පුළුවන් චමල්ව කන්ටැක්ට් කරගත්තොත්. චමල් මට දැන් ඔයා කිව්වා දැන් මේ පැටව මුරේ 8 දෙනෙක් ඉන්නවා පපීස්ලා. හැබැයි දෙන්නෙක් මේ වෙනකොට රිසර්ව් කියලා. දැන් ඔයා ෆොටෝ එකක් දැම්මෙත් නැහැ, වීඩියෝ එකක් එළියට දැම්මෙත් නැහැ. හැබැයි පපීස්ලා රිසර්ව් වෙලා තිනවා. එහෙම පපී කෙනෙක් දකින්නවත් නැතුව ගන්න මිනිස්සු පෙළඹෙනවද? ඒකට ප්‍රධානම හේතුව තමයි රෝමා විශ්වාසය ඇවිල්ලා. අපි මේ වෙනකොට ශාස්ත්‍රයේ ගොඩක් දේවල් විශ්වාසවන්තව කරලා තියෙනවා ඇවිල්ලා. පැටව හොඳ පැටව දීලා තියෙනවා. එතකොට ෂෝ කරන්න ෂෝ අපේ පැටව වින් කරලා තියෙනවා. ඉතින් එතකොට අපි ගොඩක් කට්ටියගේ විශ්වාසය දිනාගත්තු කැනල් එක. ඉතින් ඒ විශ්වාසය මත මිනිස්සු පැටව බලන්නෙත් නැතුව ඇත්තටම රිසර්ව් කරනවා ඇවිල්ලා. දැන්ටත් දෙන්නෙක් රිසර්ව් ඇවිල්ලා. මේ අනික් කට්ටියට උනත් මේ ඕනම දෙයක් අපෙන් විශ්වාසවන්තව මේ සිද්ධ කරගන්න පුළුවන්. සිද්ධ කරගන්න පුළුවන්. රයිට් චමල් දැන් ෂුවර් බෝයිව දැක්කට පස්සේ ගොඩාක් ලස්සනයි නේ. අය වගේම තමයි ෂෝස් ගොඩක් වින් කරලා තියෙනවා. ඒත් එකම ෂුවර් බෝයිගෙන් පැටව මුරයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි කෙනෙක් ෆීමේල් ඕන කෙනෙක් එයාට මොනවද කියන්න තියෙන්නේ සහ කොහොමද ෆීමේල් ඕනර්ස්ලාට ඒ දෙන සපෝට් එක සහ මොනවද වගේ කන්ඩිෂන්ස් මෙයාව ස්ටඩ් වල දෙද්දි මෙහෙම මුලින්ම අපි සතාගේ ගැහණු සතාගේ වීඩියෝ එකක් සහ පෙළපත් සාතිකය අපි අනිවාර්යෙන් බලනවා. ඊට පස්සේ තමයි ඇවිල්ලා ඊතුරු අපේ වැඩ කටයුතු වලට එන්නේ. මොකද ප්‍රධානම දේ ඇවිල්ලා අපි මෙයාට ලබා දෙන්නේ එයාගේ ස්ටෑන්ඩඩ් එකට ක්වොලිටි එකට ගැලපෙන ෆීමේල්ස්ලා විතරයි ඇවිල්ලා. මොකද ඒ කියන්නේ අපි මෙයාව ගෙනාවේ ලංකාව ඇතුළ හොඳ ගෝල්ඩන් රිට්‍රියර් පරම්පරාවක් ජෙනරේෂන් එකක් බිහි කරන්න. ඉතින් මේ ඒකෙදී ප්‍රධාන කර්තව්‍යයක් ඇවිල්ලා මේ සත්තු බ්‍රීඩ් කරනකොට ඒ කියන්නේ දැන් අම්මගේ තාත්තගේ දෙන්නගේම කම්බිනේෂන් එකක්නේ පැටියෙක් කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ ක්වොලිටි එක මේන්ටේන් කරන ප්‍රධානම සාධකයක් තමයි ඇවිල්ලා මේ අම්මයි තාත්තයි කියන එක. ඉතින් ඒකට හොඳම අම්මා තාත්තගේ පැටවු තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි එයාගේ යම්කිසි තියෙනවා අපේ මේ නීතිරාමු පද්ධතියක් ඇවිල්ලා ඒ පද්ධතිය හරහා අපි ෆීමේල් ඕනටත් සාධාරණයක් වෙන විදිහට අපි මේ සියලු කටයුතු ටික සූදානම් කරලා දෙනවා. ඒ වගේම තමයි රෝමා අපි අර සීමා සහිත ෆීමේල් සංඛ්‍යාවට ක්‍රොසින් ලබා දෙන හින්දා අපි මේගොල්ලොන්ගේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම ඒක හරහා ලැබෙන මේක අපි අනවශ්‍ය විදිහට පැටවු මේගොල්ලොන්ගෙන් එළියට එන එක අපි වළකලා තියෙන්නේ. ඒ හරහා අපි ෆීමේල් ඕන්ට පැටවු විකුණ ගන්න අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා මේක ෂුවර් බෝයිගේ. මොකද අපිට කතා කරනවා ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙයාගේ පැටවු ඉල්ලලා. එතකොට කිසිම බාධාවකින් තොරව පැටවු විකුණ ගැනීමේ පහසුව ඒගොල්ලන්ට ඒ හරහා සැලසෙනවා. ඔව්. right ඉතින් ඔන්න වීඩියෝ එක බලාගෙන ඉන්න කෙනෙක් ඔයාගාව golden retriever female කෙනෙක් ඉන්නවා නම් ඔන්න ෂුවර් බෝයිව ඔයාට ස්ටඩ් එකට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ චමල්ගේ නම්බර්ස් ටික අපි යටින් දානවා. කතා කරලා ඔයාගේ දවස වෙලාව වෙන් කරගෙන චමල් එක කතා කරලා ඔයාට ලස්සන පැටවු මුරයක් අරගෙන මේ ශේෂ්ත්‍රයට දායාද කරන්න පුළුවන්කමක් තියෙනවා. right චමල් දැන් අවසන් වශයෙන් මට දැන් ඔයා කලින් කිව්වා දැන් මේ ෂුවර් බෝයි ලංකාවට ගේන එකත් ඒ වගේම තමයි මේ වෙනකන් සිද්ධ වෙච්ච දේවල් වලට ස්තුති කරන්න පිරිසක් ඉන්නවා කියලා. කවුද ඒ කට්ටිය? මුලින්ම ස්තුතිවන්ත වෙනවා ජිහාන් ගුණසේකර අයියට. මොකද එයා හින්දා තමයි මට මෙයාව ලංකාවට ගේන්න පුළුවන් වුණේ. එයා තමයි සම්පූර්ණ මෙයාගේ සම්බන්ධීකරණ කටයුතු කරලා ඒ ඉන්දියාවත් එක්ක කන්ටැක්ට් කරලා සේරම දුන්නේ. ඊට පස්සේ අපිට මනිෂ් කුමාර් ඉන්දියාවේ සම්බන්ධ කටයුතු කරලා දීපු සහෝදරයා. ඊට අමතරව මෙයාගේ බ්‍රීඩර් ගෞරව සිං හෝන් ෂුවර් ෂොට් කැනල් එකේ ඕන ඒ කට්ටියට ඊට පස්සේ හේෂාන් වෙන්ඩිස් අයියට ඊට පස්සේ රුක්ෂාන් අයියට සහ අපිට මේ කර්තව්‍ය පිටිපස්ස ඉන්නෝ ගොඩක් කට්ටිය නම් කියන්න මතක් වෙන්නේ නැහැ. ඒ තරම් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුති කරන්න අවස්ථාවක් විදියට මම මේක යොදා ගන්නවා. right ඉතින් ඔන්න අපි අද දවසේදී ආවේ ලක් 9 කෙනෙල් එකට චමල් ලක්රුවන්ගේ. ඉතින් වාද්දුව පොටුපිටියේ තමයි ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් මේ ලස්සන golden retriever පැටියෙක් එහෙම නැත්නම් මේ quality golden retriever පැටියෙක් වාගේ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ස්ක්‍රීන් එකේ numbers දානවා චමල්ට කතා කරන්න. ඒ වගේම තමයි ලංකාවේ හැමදෙනාම දන්න හැමදෙනාම ආදරය කරන අපේ ෂුවර් බෝයි ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරපු golden retriever සුනකයා මේ වෙනකොට චැම්පියන්. ඉතින් මේ සුනකයා හරහා අභිජන කටයුතු වලට කරගන්න පුළුවන්කම තියෙනවා. මේ numbers වල කතා කරලා වාගේ කාලය වෙලාව දැන්ම වෙන් කරගන්න වෙන් කරලා අපේ චමල්ල කන්ටැක්ට් කරගෙන මේ හැම දෙයකම සපෝට් එකක් ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.